සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි මේ රැඳී සිටින්නේ බෙලියත් දලගම ශ්‍රී සෛරාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන පොසොන් කලාප කලාපයේ සිටයි. ඉතින් අද 4 වෙනි දිනටයි මේ පොසොන් කලාපය දැන් මෙහි පැවැත්වෙන්නේ. ඉතින් අති විශාල පිරිසක් මෙම පොසොන් කලාපයට පැමිණ තිබෙනවා. ඉතින් පොසොන් කලාපයේ අපි මේ රැඳී සිටින්නේ කඩ මණ්ඩිය කඩ වීදිය තුලයි. ඉතින් විවිධ අයිස්ක්‍රීම් බූන්දි වර්ග විවිධ මයිට් වර්ග පැණි රස කෑම වර්ග වඩේ ඊට සෑම දෙයක්ම මේ භූමියෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඉතින් වැඩි දිනාගේ ආකර්ෂණය දිනු ටෙඩි බෙයා මැෂින් එක. ඉතින් පොඩි ළමයින්ගේ කැමතිම ක්‍රීඩාව වන්න ටෙඩි බෙයා මැෂින් එක මේ භූමියෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ දන්සලකුත් මේ වෙලාවේ පැවැත්වෙනවා. කෝපි දන්සලක්. එයත් ඔබට මුක්ති විඳින්නේ අවස්ථාව ලැබෙනවා. බූන්දි කඩ විශාල ප්‍රමාණයක් මේ පොසොන් කලාපේ මේ භූමිය ඔබට දැක ගන්න පුළුවන්. ලබන වරත් ඔබට දැක පුදා ගැනීමට වැඳ පුදා ගැනීම සඳහා මෙවැනි ජවන්ත පොසොන් කලාපයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු. රසවත් වයිට් වර්ග, කජු වර්ග, බූන්දි, පැන් රස බූන්දි ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කෝපි, නෙස්කැෆේ විශාල දේවල් ඔබට මිලදී ගන්න පුළුවන්. ඉතින් විශාල පිරිසක් මේ කඩ වීදියේ රැඳී සිටින ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් වැඩි දෙනාගේ සිත් දිනාගත් ස්ථානයක තමයි අපි මේ ඉන්නේ. වාසනාව උරගා බලන ස්ථානයක් තමයි මේ ස්ථානය හැඳින්විය හැක්කේ. ඉතින් විශාල පිරිසක් වාසනාව ඔවුන්ගේ වාසනාව උරගා බලන ආකාරය තමයි අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙවැනි උත්සව අවස්ථාවකදී ඉතින් ජනප්‍රියම ක්‍රීඩාව විනෝද ක්‍රීඩා ඔන්න අද ගලගම පොසොන් කලාපයෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් සෙල්ලම් බඩු වර්ග විවිධ සෙල්ලම් බඩු වර්ග ඉතින් මේ කඩ භූමියෙන් අපට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් බයිට් වර්ග, කොකා කෝලා, බීම වර්ග, සිසිල් බීම වර්ග. ඉතින් බයිට් වර්ග තමයි බූන්දි ගොඩක් අපට දැක ගන්න පුළුවන්. ඉතින් එන්න මේ තව දින දෙකයි පැවැත්වෙන්නේ මේ පොසොන් කලාපයට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. ඉතින් විශාල කඩ ප්‍රමාණයක් මේ වතාවේ දැක ගන්න පුළුවන් මේ පොසොන් කලාපයෙන්. රස කැවිලි වර්ග, රස බූන්දි වර්ග පිරිලා මේ භූමියේ ඔබට මේ භූමියට පැමිණියොත් මිලදී ගන්න පුළුවන්. සල්පිල සාමාන්‍ය කෙන්දේශයටත් ඔබට ආරාධනා කරනවා අවසන් දිනේ. ඒ වගේම අවසන් දිනේ ඉතින් මේ ප්‍රදේශයේ මේ දකුණු පළාතේ දැවැන්තම පොසොන් කලාපයේ ලෙස ඔබට මේ හැඳින්විය හැකියි. ඉතින් කඩල කොත්තු ඔන්න කඩල කොත්තු ඔබට මිලදී ගන්න පුළුවන් පොසොන් කලාපයේ ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන පොසොන් කලාපයේ කඩල කොත්තුවක් ඔන්න මිලදී ගන්න පුළුවන්. රසවත් කඩල කොත්තුවක් මේ අවස්ථාවේදී ඉතාමත් නිර්මාණශීලීව නිර්මාණය කර තිබෙනවා. ඒ වගේ තමයි ඉතින් බොම්බෑ මොට ඔන්න පොඩි ළමයින්ගේ ප්‍රණීතම කෑම මේ දන්සල් මේ පොසොන් කලාපයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් තව දින දෙකයි ඔබට තියෙන්නේ. අනිවාර්යෙන් පැමිණෙන්න බෙලියත් ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන ඒ ආකාරයෙන්ම පොසොන් කලාපයේ ලෝකයේ ඒ ආකාරයෙන්ම නිර්මාණය කර තිබෙනවා. ඉතින් ළමයින්ගේ සෙල්ලම් වර්ග
යම් පාපී ජීවිතයක් ගත කරනවා නම් ඔබ නෙවෙයි ඔබට මිලදී ගන්න යම් අය පුළුවන්. ඒ වගේ ජීවිතයක් ගත කරනවා නම් මරණයෙන් පස්සේ සතර අපායටයි යන්නේ. ඉතින් අයිස්ක්‍රීම් ඔබට වාහනයක් සිහිපත් කරවන සතර අපායේ ඔබට මුහුණ දෙන්න අත්දැකීම් ලබන දඬුවම් යම රජුගේ ආඥාව මේ ස්ථානයටත් මේ හරියට ඇහෙන තරමින් ඒ ආඥාව නිකුත් කරන හැටි ලෝධිය කටට වත් කරන හැටි ඉතින් පොසොන් කලාපේ යකි ගැනීම සඳහා ඔබට ආරාධනා කරනවා ප්‍රමාණයක් බැතිමතුන් ආධාර කරන ස්ථානයේ තමයි අපි මේ රැඳී සිටින්නේ. ඉතින් අපි රැඳී සිටින්නේ මේ තොරන් රාජ්‍යය අභියස. ඉතින් දැවැන්ත තොරන් රාජ්‍යය. ඉතින් අපේකම පැරණිකම අමතක කරන යුගයක අපිට මේ බෙලියත්ත ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන තොරණේ විශේෂත්වය තමයි පැරණිකම. දැන් LED බල්බ් වලින් තමයි ගොඩාක් තොරන් දුවන්නේ. නමුත් මේ තොරණ අපි පොඩි කාලට ගමන් කරන තොරණක්. ඉතින් මේ චිත්‍ර නිර්මාණ ශිල්පියා වන නන්දදාස මහත්තයත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අපි බලමු තොරණේ පිටිපස්ස කොහොමද දැන් අලුතෙන් ඉදිවන තොරන්වල පිටිපස්ස බලන්න දෙයක් නැහැ. නමුත් බලන්න පැරණි ක්‍රමයට අපිට පැරණි තොරන් රටාවන් මවන මේ තොරණ මෙතන තමයි පැරණිකම මේ මුල් කාලය මුල් යුගය තොරන් මුල් යුගය ආරම්භ වෙන්නේ මෙන්න මේ තුලින් තමයි. ඉතින් මෙහි විදුලි කාර්මික ශිල්පියා මේ අවස්ථාවේ ඉන්නවා. අපි අහලා බලමු කොහොමද මේ තොරණ ක්‍රියාත්මක වෙන්නේ. විදුලි රටා කීයක් මැවෙනවද මේකේ? ඉතින් මේ ඔහු සඳහන් කරන ආකාරයට ඔහුටත් කියන්න බෑයිලු මේකේ විදුලි රටා කීයක් මැවෙනවද කියලා. ඒ තරම් ප්‍රමාණයක් විවිධ ටයිමින් විවිධ අවස්ථාවලදී විදුලි රටා වෙනස් වෙනවා. ඉතින් මේ පොඩි මේ එකෙන් තමයි මේ ටයිමින් එකෙන් තමයි මේ සියලුම දේ මුළු තොරණම ඔබට විචිත්‍රවත්ව දැක ගන්න පුළුවන්. ඉතින් අපි රැඳී සිටින්නේ තොරණේ පිටුපස. ඉතින් මෙම පිටුපස සිදුවෙන දේ කවුරුවත් කාටවත් දැක ගන්න බෑ. මෙන්න මේ පැරණි ක්‍රමය තාම ඔවුන් අමතක කරේ නෑ. ඒක තමයි හොඳකම. ඉතින් පැරණි රටා මවනි විශාල තොරන් රාජ්‍යය මේ තොරන් රාජ්‍යය වර්ණවත් කරන ආකාරය තමයි අපට දැක ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමාට මේ පැරණි ක්‍රමේ දැනටත් පවත්වාගෙන යන්න. මොකද අලුත් පරම්පරාව මේ ක්‍රමේ අමතක කරලා තියෙනවා. ලේසි පහසුයි. නමුත් මේක තමයි හරිම තොරන් රටාවේ හරිම හොඳම අපිට ස්වභාවිකවම දැක ගන්න පුළුවන් තොරණක් තමයි මේ ඔබලා ඉදි කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි ඒ සම්බන්ධව. ඉතින් පොසොන් කලාපයේ බෙලියත්ත ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන පොසොන් කලාපයේ කාගෙත් බියට පත්වන ස්ථානයක් තමයි සතර අපාය. ඉතින් අලුත්ම නිර්මාණයක් තමයි මේ සතර අපාය කියන්නේ. ඉතින් තව දින දෙකයි තියෙන්නේ ඔබට නරඹන්න. ඉතින් අතපසු කරන්න එපා. ඒ දින දෙක අනිවාර්යයෙන්ම එන්න පැමිණෙන්න බෙලියත්ත ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන පොසොන් කලාපයේ සතර අපාය සියසින් දැක ගන්න. පොසොන් කලාපේ කාගෙත් සිත්ගත් ස්ථානයක් තමයි මේ නාලාගිරි දමනය සහ තුසිත දෙව්ලොව ප්‍රදර්ශන කුටිය. ඉතින් අනිවාර්යෙන්ම බැලිය යුතු හොඳම කලා කරුවෙකුගේ
එලි දැක්වීමක් තමයි මේ නාලාගිරි දමනය. ඉතින් අනිවාර්යෙන් බල යුතුයි මේ පොසොන් කලාප